ඉතින් ඔයගලන්ට කොහොමද ඔයගලන් හොඳින් කියලා මම හිතනවා. හරි මේ වීඩියෝ එකේ තියෙන්නේ නයිට් ටයිම් එකේ කොහොමද කොළඹ view එක කියලා. හරිම ලස්සන view එකක් තියෙන. ඉතින් මම හිතුවා මේ අපි මේ ගත්ත එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඒ නිසා මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඒත් එක තමයි ඔයගොල්ලන්ට කොළඹ ආවොත් බලන්න ඕනේ තැන් ටිකක් මේ වීඩියෝ එකේ ලස්සනට තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම මේක වැදගත් වෙයි කියලා. මගේ YouTube channel එක like කරලා subscribe කරන්න නැත්නම් subscribe කරගෙන යන්නත් කියලා ආයෙත් ඉල්ලනවා. ඒ වගේම bell icon එකක් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එද්දි ඔයගොල්ලන්ට notification එකක් එන විදිහට එන. වැඩි කතා මොකුත් නැතුව යමුද වීඩියෝ එකට. හරි ලස්සන view එකක් තියෙන කොළඹ නගරය. අපි නම් ගියේ රෑ 8ට විතර. හැබැයි මේ 8ට ගියපු වෙලාවත් මම හිතන්නේ වැඩි යන්න ඕනේ නම් රෑ 10ට විතර. ඒක තමයි පොඩ්ඩක් ඒගොල්ලෝ රෂ් එක අඩු වෙලා අපිට නිදහසේ බලාගෙන යන්න පුළුවන් වෙලාවක් තමයි රෑ 10න් පස්සේ කියන්නේ. අපි ගියේ ඉරිදා දවසක නිසා තමයි මෙච්චර සෙනග හිටියේ. ඒ වගේම තමයි නබිනායකතුමාගේ හරි කාගේ හරි මුස්ලිම් අවුරුද්දක් වෙනවනේ. ඒකටත් කොළඹ ලස්සන සරසලා තිබ්බා. මුස්ලිම් පාලි ටික සරසලා තිබ්බා. පාර සරසලා තිබ්බා. බලන්නකෝ එහෙනම් වීඩියෝ එක. Street lights hung a sleepy tune like fireflies in the afternoon. Motorbike zoom a blurry street, another secret the city keeps. My heart goes boom under the moon. Colombo night, the stars ignite. Everything feels so right. The air is thick. හෝ ඉතින් බාධා කරනාට දැන් යමුතරන විශේෂ තැනක් බලන්න. මේ තමයි කොළඹ ලස්සනටම බලන්න පුළුවන් එකම තැන ලෝටස් ටාවර් එක. ලෝටස් ටාවර් එක උඩට ගියාම මුළු කොළඹ නගරෙම ගොඩක් ලස්සනට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම ගිහින් නැත්නම් යන්න ලෝටස් ටාවර් එකට. එහෙනම් යන්න ඊළඟ තැනට. මම කිව්වනේ බලන්න පුළුවන් කොළඹ බලන්න පුළුවන් ගොඩක් තැන් මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්නනවා කියලා. යමුකෝ එහෙනම් ඊළඟ තැනට. The stars ignite. Everything feels so right. හෙමින් හෙමින් වැටෙන වැස්සේ නගරේලි තිලිස්සෙනවා. ඕගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් යුනියන් කෙමිස්ට් එක. යුනියන් කෙමිස්ට් එකේ තමයි ලංකාවේ තියෙන ගොඩක් හොයාගන්න බැරි බෙහෙත් පවා යුනියන් කෙමිස්ට් එකේ තියෙනවා. ඒගොල්ලන්ට අපි කලින් කිව්වොත් එහෙම ඒගොල්ලෝ ඒ බෙහෙත් ගෙනල්ලා වුණත් තියාගන්නවා. දැන් අපි ඉන්නේ ටවුන් හෝල් එකේ. ටවුන් හෝල් එකේ ඔයගලන්ට මේ වීඩියෝ එකේ පේන රාජ්‍ය ඔසුසල මෙතනින් බෙහෙත් නම් ගොඩක් අඩුයි, ගණන් අඩුයි. ඊට පස්සේ මේ විදිහට ඉස්සරහට යද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොළඹ නගර සභාව. කොළඹ නගර සභාව
පැත්තේ වයිට් ගැන තනිකර සුදු බිල්ඩින් එකක් තියෙන ඔයගොල්ලන්ට මම මේක ෆෝකස් කරලා පෙන්නන්න. මෙතනින් මේ තියෙන මේක තමයි කොළඹ නගර සභාව. කොළඹ නගර සභාවේ ඉස්සරහා තියෙන මෙන්න මේ ඒරියා එක තමයි විහාර මහදේවි පාර්ක් එක කියලා කියන්නේ. ගොඩක් ආදරය කරන කපල් නම් ඉතින් මේ පාර්ක් එක නොදැන ඉන්න විදිහක් නැහැනේ. එක පාරක් හරි ගිහිලා තියෙනවා. හරි මේ තමයි විහාර මහදේවි පාර්ක් එක. විහාර මහදේවි පාර්කේ චිල්ඩ්‍රන් පාර්ක් එකකුත් වෙනම තියෙනවා. ඒ පාර්ක් එකේ නම් මේ ටයිම් එකේ ගොඩක් අය ඉන්නවා. බාලා ගොඩක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙනවා. City lights are shining bright. Colombo wakes up in the night. Ocean breeze is calling me, lost in this beautiful city. Neon dreams across the street, midnight rhythm, endless beat. Every corner tells a story underneath the city glow. Colombo after dark, you light a fire in my heart. Dancing lights and ocean skies, dreams are shining in your eyes. Colombo after dark, every moment leaves a mark. Tonight we're free, tonight we fly underneath the Colombo sky. Underneath the Colombo sky. Cars are moving down the road. Golden lights begin to glow. Waves are dancing by the shore, and I keep wanting something more. Take me where the city shines, where the ocean meets the lights. No destination, just the night. Colombo feels so alive. City lights are shining bright. Colombo wakes up in the night. Ocean breeze is calling me, lost in this beautiful city. Neon dreams across the street, midnight rhythm, endless beat. Every corner tells a story underneath the city glow. Colombo after dark, you light a fire in my heart. Dancing lights and ocean skies, dreams are shining in your eyes. Colombo after dark, every moment leaves a mark. Tonight we're free, tonight we fly. මේ තියෙන්නේ නවලෝක හොස්පිටල් එක. ඉතින් කොළඹ යනවා නවලෝක හොස්පිටල් එක තියෙන තැන දැනගන්න ඕනේ තමයි. ඊට පස්සේ නවලෝක හොස්පිටල් එක පාස් කරලා පොඩ්ඩක් ඉස්සරහට යද්දි මෙන්න මේ විදිහට බිල්ඩින් එකක් තියෙනවා. මේකේ නම නම් මම ඇත්තටම දන්නේ නැහැ මොකද්ද මේක කියලා. මේක අපි ඉස්සරින් නම් කිව්වා එළවෙන බිල්ඩින් එක කියලා. හරි ලස්සන බිල්ඩින් එකක්. මේ වගේ කියන්නේ අපිට ලස්සන දේවල් බලා ගන්න කොළඹට එනව නම් හොඳම වෙලාව තමයි නයිට් ටයිම් එක. මොකද මේ ලයිට් දැම්මට පස්සේ තමයි මේ වෙලාව ලස්සන ඇත්තටම පේන්නේ. ඊට පස්සේ ඒ බිල්ඩින් එකත් පාස් කරලා ඉස්සරහට යද්දී ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා කොළඹ සිටි සෙන්ටර් එක. යන්න පුළුවන් තව තැනක් තමයි කොළඹ සිටි සෙන්ටර් එක. ඔයගොල්ලන්ට මම වීඩියෝ එකේ පාස් වුණා මරිනෝ මෝල් එකත්. මරිනෝ මෝල් එකටත් යන්න පුළුවන්. මේ කොළඹ සිටි සෙන්ටර් එක තියෙන හරියටම ගංගාරාම පන්සල. ගංගාරාම පන්සල කියන අර මේ
ගඟ මැද පන්සල තියෙන්නේ. අන්න ඒ පන්සල ඉස්සරහ තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට උතර ගංගාරාම පන්සලටත් යන්න පුළුවන්. ඒ ගංගාරාම පන්සල ළඟම එහා පැත්තේ තව තියෙනවා ඒ ගඟ මැද්දට යන්න පුළුවන් විදිහට පාලමක් දාලා හදපු ඒරියා එක. ඒකටත් යන්න පුළුවන් ඉතින් මෙහාට එනවනම්. කවුද හිතුවේ නේද මෙච්චර කොළඹ ලස්සන රෑ ඇති කියලා රෑට. ඉතින් මං හිතනවා අනිවාර්යෙන් මගේ වීඩියෝ බලන ඕගොල්ලෝ නම් අනිවාර්යෙන්ම නයිට් ටයිම් එකේ කොළඹ ගිහිල්ලා බලයි මෙච්චර ඇත්තටම ලස්සනද කියලා. මම කොළඹ ජීවත් වුණා. මම කොළඹ හැදුණු කෙනෙක්. මම කොළඹ ගොඩාක් ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. මොකද කොළඹ කියන හරිම පෝෂාකාරී නගරයක්. හරිම අමාරුයි කොළඹ ඉන්න. මොකද මිනිස්සු ගොඩාක් ගැවසෙන තැන. ඉතින් ඒ වුණාට කොළඹ ඇත්තටම ලස්සන රෑට එළියට බහිද්දි තමයි. හරි. දැන් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම කොළඹ දවසක් හරි ගිහින් බලන්න ඕනේ රෑට මෙච්චර ලස්සනද කියලා. හරිද? නැත්නම් ඔබුරුවෙම කිව්වොත් එහෙම. පිටම කොළඹ කිව්වොත් මොකද්ද මතක් වෙන්නේ? මට නම් මතක් වෙන්නේ ගෝල් ෆේස් එකයි ඉස්සෝ වඩේ එකයි රොටියයි. ඔයගොල්ලෝ මොකද මතක් වෙන්නේ කියලා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. දැන් බලමු ලස්සන හොටෙල් එකක්. මේක තමයි City of Dreams hotel එක. හරිම ලස්සන හොටෙල් එකක්. මෙතන ඉඳන් බලද්දි view එක හරිම ලස්සනයි. ලයිට් එලිට් එකන හරිම ලස්සන view එකක් තමයි මේ පැත්තේ තියෙන්නේ. එහෙනම් ඉතින් බලමුකෝ. Road goes quiet, the sky turns gold. Another little story has been told. With every moment, with every view, I'll keep these memories close and true. And I feel the miles in my shoes, but I don't lose what brought me through. One more turn, one more mile, I can't hold this for a while. හරි ඉතින් මේ නම් තියෙන්නේ වඩේ සුවඳ දැනෙන්න. ඔයගොල්ලෝ දැනෙනවනේ වඩේ සුවඳ. හරි ඉතින් මේ තමයි ගෝල් ෆේස් එක. ගෝල් ෆේස් එක කිව්වොත් ඉතින් පොඩි අයට සරුංගල්, ලොකු අයට වඩේ තමයි. හරි. ඔයගොල්ලන්ට આવත් ගෝල් ෆේස් එක බලන්න පුළුවන්. ඒ වගේම තමයි ගෝල් ෆේස් එක ඉස්සරහා තියෙන වන් ගෝල් ෆේස් එක යන්න පුළුවන්. ගෝල් ෆේස් එක පාස් කරලා පොඩ්ඩක් ඉස්සරහට යද්දි තියෙනවා ෆෝර්ට් සිටි එක. ෆෝර්ට් සිටි එකට යන්න පුළුවන්. ඒකට නම් ටයිම් එකක් තියෙනවා. ඒ ටයිම් එකේ තමයි යන්න ඕනේ. එහෙනම් අපි ඉතින් මම මේ වලොග් එක ගෝල් ෆේස් එකෙන් ඉවර කරනවා. එහෙනම් ඉතින්
මගේ අලුත් vlog එකක් එනකම් මාත් එක්ක ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ YouTube channel එක like කරලා subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. bell icon එක click කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් comment එකක් දාගෙන යන්න. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye bye. And I feel the miles in my shoes, but I don't lose what brought me through. One more turn, one more mile, I can't hold this for a while. So I'll keep